නංගි ඔහොම නවතිනවා හොඳද? මගේ වෙරළු ටික කෑවේ ඇයි? ඕ ඉන්නවකො මං අල්ලගන්න. අනේ ඔය ටිකවත් දීලා යන්න මට. අනේ අක්කේ මං ඔයාගේ වෙරළු ටික ගත්තේ නෑනේ. අම්මේ මට ගහන්න පන්නනවා අක්කා. මොකද මේ උදේ එළි වුණ වෙලේ ඉඳන් මේ දෙන්න රෑ වෙනකන් රණ්ඩු. ලොකු කසාද බදින වයසේ නේද ඉන්නේ. මොකද තාමත් මේ නංගි එක්ක රණ්ඩු කරන්නේ. අනේ අම්මේ මම වතුර ගේන්න ගිහපු වෙලේ ලීලා නැන්දලාගේ වෙරළු ගහින් වෙරළු අහුලන් ආවා. නංගිටත් මම භාගයක්ම දුන්නා. එයා ඒ ටිකත් කාලා මගේ ටිකත් අරගෙන දුවගෙන ආවා. දෝනේ අක්කගෙන් ගත්ත වෙරළු ටික දෙන්න. අනික ලොකු ඔය පොඩි දේවල් වලට නංගි එක්ක රණ්ඩු කරන වයසක නෙමෙයිනේ දැන් ඉන්නේ. කො එන්න මගෙත් එක්ක අර දර ටික කඩන්න යන්න. මේ සදුනේ සකුනේ කියන්නේ අක්කයි නංගි. මේ දෙන්න ජීවත් වුනේ එයාගේ අම්මයි තාත්තයි එක්ක. ඉතින් මේ ගෙදර නම් මේ දෙන්නගේ රණ්ඩු කවදාවත් නැති උනේ නෑ. අක්කයා මං අඹාච්චාරු හැදුවා. ඔයත් කන්න. මං ඔයටත් එක්ක හැදුවේ. අඹාච්චාරු නේද? කොහෙන්ද මේ? අම්මා කඩේ ගියපු වෙලේ අනුල නැන්ද දීලා තියෙන්නේ. මං ගෙඩියක් කපලා අච්චාරු හැදුවා. හරිම රසයි. රසට හදලා හොඳේ. දෙන්නම මොකද කරන්නේ මේ එළියට වෙලා? තාත්තද කලින්ම ආවද? ඔව් දුවේ පොලට ගෙනියපු වෙලවලු සේරම විකුණන නිසා අද කලින්ම ආවා. කෝ අම්මා දුවේ? අම්මා ගේ ඇතුලේ තාත්තේ. නෝනේ මහත්තයා අද කලින්ම ආවද ඔයා? ඔව් නෝනේ ගෙනියපු වෙලවලු අද කලින්ම විකුණුණා. මං ඒ නිසා ආවා අද කලින්ම. හරි මහත්තයා. මහත්තයා ගිහින් ඇඟපොත සෝදාගෙන එන්නකෝ. මං තේ ටිකක් හදන්නම්කෝ. හරි නෝනේ. නෝනා තේ හදන්නකෝ. ඉතින් මේ සකුනිගේ තාත්තා කරේ පොලේ එළවලු විකුණපු එක. හැමදාම ආරයි යන එළවලු හොඳට විකිනෙන නිසා මේ පවුලට අගහිගයක් නම් තිබුණේ නෑ. ලොකු දුව සඳුනී නංගි එක්ක මල් ටිකක් අල්ල පහන තියන්න. හරි අම්මා. අහන්නකෝ නෝනේ අද මට එහා ගමේ මගේ යාළුවා පියදාස හම්බුණා. එයාගේ පුතාටත් මේ දවස්වල මනමාලියක් හොයනවලු. ඉතින් අපේ දුව ගැන පියදාස ඇහුවා. අපි මොකද කියන්නේ නෝනේ? ඇත්තද මහත්තයා? මාත් මහත්තයාට කියන්නේ හිටියේ කපුරාලා හරි ගිහින් හම්බ වෙන්න කියලා. මොකද ඉතින් අපේ ලොකු දුවගෙත් කලවයස හරිනේ දැන්. දුවගෙනුත් අහලා අපි පියදාසලාට ගෙදර එන්න කියවු නේද මහත්තයා? ඔව් නෝනේ අපි දුවගෙන් අහලයිමුකෝ. මේ එන්නේ කියනකොටම දෙන්න. එන්නකො ලොකු දූ. ඇවිත් වාඩි වෙන්නකෝ. අපිට දුවත් එක ටිකක් කතා කරන්න ඕනේ. සකුනි මගේ දුව මං උණු වතුර උණු කරලා තියෙන්නේ. ගිහින් ඇඟ සෝදගෙන එන්නකෝ ඔයා. ඉතින් මේ සඳුනිව ළඟින් වාඩි කරව ගත්ත අම්මයි තාත්තයි සඳුනිට හැමදේම කිව්වා. ඉතින් සඳුනිත් අම්මගේ තාත්තගේ කියපු යෝජනාවට කැමති වුණා. ඔන්න ඉතින් දවස් කීපයකට පසු පියදාසයි පියදාසගේ පුතයි සඳුනිව බලන්න ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඉතින් එදා උදේ නම් අම්මා උදෙන්ම නැගිටලා ගෙදර වැඩ ලහි කරන්න පටන් ගත්තා. පියදාස එන්න යමු ඇතුළට. එන්න පුතේ යන්න ඇතුළට.
යමු. අනේ පියදාසයි පුතාව නම් පොඩි කාලේ දැක්කමයිනේ. හරියට වෙනස් වෙලා දැන්. අපේ නෝන නැති වුණ දා පටන් අපේ කොළුව හැදුනේ වැඩුනේ අපේ අම්මා ළඟනේ නංගි. ඉතින් මේ පැත්තේ එවුන්නෙම නෑ. රෙදි බිස්නස් එකක් කරන්න ඉගෙන ගන්න ගිහින් හිටියේ ටවුමේ. දැන් නම් ඉතින් අපේ ගමේ තියෙන ලොකුම රෙදි කඩේ අපේ පුතාගේ. ඉතින් පුතාට මේ පැත්තේ ඉන්නවත් බැරි වුණා නංගි. නෝනේ අපේ දුවත් දැන් එක්කතන එන්නකෝ එහෙනම්. පියදාසයි ඉතින් අපේ මහත්තයාගේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවා වෙච්චකොට මායි මහත්තයයි මේ කසාදරේ කැමති උනේ. අන්න ඉතින් සමන් පුතේ අපේ ලොකු කෙලීව පරිස්සමින් බලා ගන්න ඕනි හොඳද? ඔන්න ඉතින් පවුලේ දෙගොල්ලම කතා වෙලා කසාදර දින නියම කරගෙන පියදාසයි පුතයි යන්න ගියා. හැබැයි ඉතින් මේ වෙන දේවල් වලට නම් සකුනි නම් කැමති උනේ නැහැ. මොකද අක්කා ගෙදරින් ගියාම එයාට පාළු නිසා සකුනි කැමති උනේ නැහැ. එයා දුකින් කාමරේට ගිහින් කල්පනා කරමින් ඉන්න ගත්තා. ලොකු කොහොමේ නංගි පේන්න නෑනේ. අම්මා ඉන්නකෝ මම බලන්නම්. නංගි කොයා? මේ ඉන්නේ. මොකද මේ මූණ එල්ලගෙන කාමරේ ඇතුළට වෙලා? අනේ අක්කේ ඔයා දැන් ඉක්මනට බැඳලා යනවනේ. මං එතකොට ගෙදර තනි වෙනවා. මං ඔයත් එක්ක රණ්ඩු කරාට මං ඔයාට හරි ආදරේනේ අක්කේ. මට දුකයි අක්කේ. අනේ ඉතින් මගේ නංගිව බලන්න මං හැමදාම වගේ ඉන්නම්කෝ. එතකොට ඔයාට පාළු නැහැනේ. දැන් අඬන්නේ නැතුව ඉන්න හොඳද? හා අක්කේ. මෙහෙම කිව්වට සකුනිය දාරෑ නිදාගත්තෙත් ගොඩාක් දුකින්. ඔන්න ඉතින් දින ගෙවිලා මගුල් දවස උදා වුණා. ඉතින් එදා නම් ගෙදර හරි කලබලයි. කට්ටියක් ඇවිල්ලා හොරනවා. තව කට්ටියක් මගුල් පෝරුව හදනවා. සකුනියේ අම්මයි අක්කව අන්දනව ගමන් හිටියේ. අනේ මගේ කෙල්ලගේ හැඩ ඇස්වහක් නම් වදින්න එපා. හරිම ලස්සනයි මගේ දුව අද. ඔව් අක්කේ අක්කාද ගොඩාක් ලස්සනයි. මෙහෙම කියලා සකුනි අක්කව දුකින් බදාගත්තා. එයා ගොඩාක් දුකින් හිටියේ අක්කා බැඳලා ගෙදරින් යනවට. ඔන්න ඉතින් මෙහෙම ටිකෙන් ටික වෙලාව ගෙවිලා දෙන්නටම මගුල් පෝරුවට නගින වෙලාව හරි ගියා. ඔන්න ඉතින් මේ දෙන්නම සිරිත් විරිත් කරලා කෑම බීම කාලා නැටුම් එහෙම බලලා ගෙදරින් පිටත් වෙන වෙලාව හරි ගියා. අනේ අක්කේ මාව දාලා යන්න එපා අක්කේ. මට ඔයා නැතුව ඉන්න බෑ. අනේ අක්කේ මට දරා ගන්න බෑ අක්කේ. අනේ අක්කේ. ඉතින් මෙහෙම දෙන්නට දෙන්න බදාගෙන හොඳටම අඬන්න ගත්තා. මේක දැකපු සමනුයි සමන්ගේ තාත්තටයි ගොඩාක් දුක හිතුණා. ඉතින් සමන් තීරණය කරා මේ ගමේම නිවසක් හදාගෙන සඳුනිවයි එයාගේ තාත්තයි එක්ක ජීවත් වෙන්න.
ඉතින් ඒ ගැන සමන් හැමෝටම කීවා. ඉතින් ඒක අපි සකුනිටයි සදුනිටයි ගොඩාක් සතුටු හිතුණා. ඉතින් මේ පවුල් දෙක හැමදාම සමගියෙන් සතුටින් ජීවත් වුණා.